රයිට් අයිලොක් බෝවන් ළමයි. ඉතින් හුඟක් අය අහනවා අපේ සෑසර් වල අඩිය පැත්තේ වීඩියෝ දාන්න කියලා. යට පැත්තේ පොඩ්ඩක් වීඩියෝ එකක් දාන්න කියලා. ඔන්න ඒකට වීඩියෝ එකක් දානවා. ඒක විතර නෙවෙයි ප්‍රශ්න ගණනාවක් අහනවා. අපේ සෑසරේ තලයේ කොච්චර දිග පළලද? බැලූ බැල්මට ෆොටෝ වලින් ඔයාලා සෑසරේ පොඩි වගේ පේනවා. වෙළඳ පොලේ විකුණන්න තියෙන සෑසර් ලොකුයි වගේ පේනවා. කියලා විවිධාකාර ප්‍රශ්න අහනවා. ඒ ඔක්කොම විසඳුම මේ වීඩියෝ එකෙන් පෙන්නනවා. මේ වීඩියෝ එක පොඩ්ඩක් දිගයි. සෑසර් උමනා කට්ටිය පොඩ්ඩක් මේ වීඩියෝ එක දිගටම අහන්න. මොනවද මේක සත්‍ය මේක ප්‍රධාන හේතුව මේක මේ සෑසරේ දේශීය නිෂ්පාදනය කරන එකක්. මේ සෑසරේ විදේශීය නිෂ්පාදනය කරලා රටට ගෙන්නන එකක්. අපි බලන්නේ අපේ රටේ දෙයක් හරියට කරලා අපිත් නමක් දිනාගෙන අපේ කොල්ලන්ටත් යමක් කරගන්න පුළුවන් වෙන මට්ටමේ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම තමයි අපේ පළවෙනිම අරමුණ. බලමු දැන් මේ සෑසරේ පළල කොච්චරද කියලා. රයිට් ඔන්න අපි දැන් ඉස්සෙල්ලාම ප්‍රශ්නෙට විසඳුම දෙන්නම්කෝ මේ යටපැත්ත කොහොමද තියෙන්නේ කියලා. මේ මෙහෙම තමයි අපේ එකේ යටපැත්ත තියෙන්නේ. මේ එන හතර නිකන් ගන්න පුළුවන් එළියට. මෙහෙම ගන්න පුළුවන්. මේ ප්ලේට් එක තමයි තියෙන්නේ. මේක ගියර් පෙට්ටිය උඩ බන්ද හරහාම පල්ලෙහාට ඇවිල්ලා මේක ගියර් පෙට්ටියටම සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට අපේ සෑසරේ පළල තල බාර් එක කැටපෙන මට්ටම ඔහොම තියෙන්නේ 4යි. ඔය තියෙන්නේ ඔහොමයි. මේ දෙන්නේ විදේශීය එක වැඩි පෙන්නන්නේ නැහැ. මොකද අපේ ෆෝන් හැක් කරනවා මේවා දාපු ගමන්. මේ තියෙන්නේ තල බාර් දෙක. මේ තියෙන්නේ විදේශීය ගෙන්නන එකේ තල බාර් දෙක හරියටම අඩි 4යි. සෑසරේ ලොකුණාට වැඩක් නැහැ. කපන්න පුළුවන් ප්‍රමාණය කැපෙන ප්‍රමාණය අඩි 4යි. 4ට අඟලක් අඩුයි 47යි. එතකොට මේ තියෙන්නේ අපේ සෑසරේ ඒකේ හරියටම 46යි. අඟලයි අඩු. ඔයාලට පේනව නෙවෙයි. අඟලයි අඩු. ඒකට හේතුව තමයි මේ විශාල සෑසරයක් ගස් අස්සේ රිංගවන්න බෑ. සමහර වතු වල ගස් වැඩි. එතකොට ගස් අස්සේ රිංගවන්න අමාරුයි. ගොඩාක් ඉඩ ඉතුරු වෙනවා ගස් වැඩි ඉඩම් වල. ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද රෙන්ට් එකට කපන අයට ඒ ගස් අස්සේ රිංගවන්න බැරුව ඉතුරු වුණාම මුදල් ගැනීමේදී ප්‍රශ්නයක්. අනිත් එක තමයි ගහ වටේ හොඳට රිවර්ස් කරලා වට කරලා කපන්න බෑ සෑසරේ ලොකු වුණාම. ටිකක් කරදරයි. බැරි නෑ පුළුවන් අමාරුයි. තෙල් කොස්ට් එක වැඩි වෙනවා. ඒක හින්දා අපි සෑසරේ ටිකක් පොඩි කරලා තියෙන්නේ. අපේ එකෙත් අඩි අඟලක් අඩුවෙන් කැපෙනවා. නමුත් ප්‍රමාණ එකයි. සෑසරේ ගෙඩිය ලොකු වුණාට ප්‍රමාණ එකයි. මේ ටිකක් ලොකුයි. ලොකු වුණාට කැපෙන ප්‍රමාණය එකයි. මේ තියෙන්නේ මෙහෙම තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අපේ තල බාර් එක තියෙන විදිය. මේ තියෙන්නේ තල බාර් එක තියෙන විදිය. මෙහෙම කෑලි තුනකට තියෙන්නේ. තල දෙකයි බාර් සෙට් එකයි. මේ බාර් සෙට් එක පැත්තට තමයි ඔහොම තලේ හවු වෙන්නේ ඔහොම. ඔය විදිහට තමයි තියෙන්නේ අපේ එකේ. ඔහොම තියෙන්නේ. ඔහොම තමයි තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ. මේමයි. ඉතින් අපේ එකේ අහලා තියෙනවා තල බාර් එකේ සෙට් එකේ පොඩි පොඩි ෆෝල්ට් එනවා. නැත්නම් ගෙවෙන්නේ නැහැනේ කපනකොට ගෙවෙනවා. මේ දින මෙන්න මේ විදිහට පැත්ත පොඩ්ඩක් ගෙවෙනවා. මේක ඕන ගෑරේජ් එකකට දීලා හදා ගන්න පුළුවන්. මේ එන හතරෙන් ගලවගෙන තල බාර් එක අරන් ගිහිල්ලා. දැන් එතකොට මම පෙන්නන්නම් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි තල බාර් එකේ මෙන්න මේ ග්ලූ එක යනවා. ඉතින් අලුතෙන් කට්ට කෑල්ල ගෙනල්ලා මේ සාප්ට් එකේ ග්ලූ එක ගිහින් තියෙන්නේ. දැන් සාප්ට් එක ගේන්න ගිහින් තියෙන්නේ. ග්ලූ කෑල්ල තිබිලා අරන් ඇවිල්ලා සාප්ට් එක හොයන් එන්න එනවා. විවේචනයක් නෙමෙයි මේ කරන්නේ. පෙන්නනවා විතරයි ඔයාලට පැහැදිලි කරලා. අර තමයි මේ බන්ද එකේ තියෙන. එහෙම තමයි තියෙන්නේ. ඒක වැඩිය පෙන්නන්නේ නැහැ. මොකද විවේචනය කරනවා කියලා කියනවනේ.
අපේ ෆෝන් හැක් කරනවා. ඉතින් අපිට ප්‍රශ්න එනවා. ඒ හින්දා වැඩි පෙන්වන්නේ නැහැ. ඔහොම තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අහන ප්‍රශ්න වලට මේකෙන් ගොඩක් විසඳුම වෙන්න ඇති. මේක 2001 වික්ක සෑසර් එකක්. තාමත් හොඳට තියෙනවා. මේ තනි කන ගහලා හැදුවේ 2021 මට මතක හැටියට 2021 තමයි අපි ප්‍රාදේශ සභාවලටත් එක්ක එකපාරම හැදුවේ. උඩත් පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා දන්නවද? මම වීඩියෝ එක කලිනුත් දාලා ඇති. බලන්න පුළුවන් ඕන කෙනෙකුට. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. සෑසරේ හුරුබුහටියට හදලා තින්නේ ඕන අස්සක මුල්ලක රිංගෝලා ඕන විදිහට තනකොළ කපා ගන්න පුළුවන් වෙන්න වැඩක් ගන්න පුළුවන් වෙන භාණ්ඩයක් තමයි නිෂ්පාදනය කරලා තින්නේ දේශීය වශයෙන්. එහෙනම් හැමෝටම ස්තුතියි. ප්‍රශ්න දෙකටම මම හිතන්නේ පිළිතුරු හම්බෙන්න ඇති. මේ තියෙන්නේ බන්ද හයි වෙන විදිහ. මේ තියෙන්නේ තලයේ දිග. එක්කනේ මම පෙන්නුවා දැන් ටයිප් එකෙන්ම මැල්ලා අඟලයි අඩු. ඒ අඟලක් දික් කරන්න පුළුවන්. බැරි වෙලාවත් බුස් එක ගෙවිලා හරි කැඩිලා හරි ගියොත් සෑසරේ දෙපැත්තේ වදින හින්දා තමයි අපි ඒ ගාන්ටම තියලා තියෙන්නේ. බන්දයේ කැපෙන ප්‍රමාණය එක වෙලා සෑසරේ කොච්චර ලොකු වුණත් වැඩක් නැහැ. ඒක තමයි සත්‍ය කතාව. ওই විදිහට තමයි තියෙන්නේ. එහෙනම් හැමෝටම බුදු සරණයි.